පූජ්‍ය පක්ෂයෙන් අවසරයි මූලාසනයෙන් අවසරයි මිත්‍රවරුනි මම මෙතන මේ මෙතෙක් පැවතුණු කතා අහගෙන ඉන්නකොට මට හිතුණා අපේ තාත්තා මෙතන හිටියනක් කියලා. මොකද අපේ තාත්තා බලන්නේ ITN එකයි රූපවාහිනියයි විතරයි. ඉතින් ඒ වගේ අය ගොඩක් මේ රටේ ඉන්නවා. මොකද මේ ITN එකයි රූපවාහිනියයි විතරක් බලන අයට මේ දවස්වල විශ්වවිද්‍යාල ගුරුවරු පේන විදියක් තියෙනවා. ඒ විදිය තමයි මේගොල්ලොන්ට රටේ අනිත් අයට 5% විතරක් වැඩි කරලා තියෙද්දි මේගොල්ලොන්ට 30%ක් වැඩි කරලා තියෙනවා. ඒත් මේගොල්ලෝ 200ක වැඩිවීමක් ඉල්ලනවා. ඊළඟට මේගොල්ලෝ වැඩ කරන්නේ පැය 2යි. කොච්චර හොඳ රස්සාවක්ද ලේසි රස්සාවක්ද පැය 2යි වැඩ කරන්නේ. විශ්වවිද්‍යාලවල මේ ශ්‍රේණිගත කිරීම රෑන්ක් එක හුඟක් පහළ තියෙන ලෝකේ ලංකාවේ විශ්වවිද්‍යාලවල. ඒත් මේගොල්ලෝ ලොකු පඩි ලබනවා. ඊට පස්සේ මේගොල්ලෝ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන්නේ උඩ දාලා පයින් ගහලා. ලේසි. ඉතින් මෙහෙම ප්‍රශ්න පත්‍ර ලකුණු කරන්නේ. ඊට පස්සේ මේගොල්ලෝගේ ඉගෙනගෙන විශ්වවිද්‍යාල වලින් එළියට යන්නේ කාලකණ්ඩි ගංජාකාරයෝ එහෙම. හැබැයි වාසනාවකට මේගොල්ලෝගේ ගෙදරක ජනේලයකට තාම ගල් කැටයක් වැදිලා නැහැ. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ රිසර්ච් කරන්නේ නැහැ. මොකක් හරි මාතෘකාවක් ලියලා දුන්නාම රිසර්ච් ග්‍රාන්ට් එකක් හම්බ වෙනවා. ඒ නරියාසා කේජු කැල්ල කියලා ලියලා දුන්නත් ඒක හම්බ වෙනවා. දැන් මේ තමයි ඔය රජයේ මාධ්‍ය චිත්‍රණය කරන විශ්වවිද්‍යාල ගුරුවරයාගේ තත්ත්වය. දැන් අපි බලමු කවුද මේ විදියට මේ විශ්වවිද්‍යාල ගුරුවරයාව චිත්‍රණය කරන ප්‍රධාන කණ්ඩායමේ ඉන්නේ කියලා. මුලින්ම ගත්තොත් ඉන්නවා උසස් අධ්‍යාපන ඇමතිතුමා. එතුමා කට ඇරියම එතුමාව පේන්නේ නැහැ. ඒ තරම් ලොකුයි. එතුමාගේ කටින් යන වචන එතුමාගේ මොළයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්න ටිකක් අමාරුයි. එතුමා මේක පාලනය කරන්න හදන්නේ කුකුල් කොටුවක් පාලනය කරනවා වගේ. ඊට පස්සේ එතුමාගේ පසෙකින් ඉන්නවා විශ්වවිද්‍යාල සමාවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා. දැන් ඔහු නිලධාරී බව ඔහුට අමතකයි. ඔහු දේශපාලකයෙක් වගේ නොයෙකුත් ප්‍රකාශ කරනවා පුවත්පත් වලට මාධ්‍යවලට. ඔහුගේ තියෙනවා PowerPoint presentation එකක් අර කලින් කිව්වා වගේ ඒක මේ කොළඹ විශ්වවිද්‍යාලෙත් එකයි රුහුණෙත් එකයි ඒ විතරක් නෙමෙයි එතුමා මේ MBA එකේ ලෙක්චර්ස් කරන්න ආවමත් එකයි. ඉතින් ඕක මේ කොයි වගේද කියලා කියන්න හොඳම දේ තමයි අපේ සගේ කියනවා මේ සටනේදී අපි ඉන්නේ නවරත්න මහත්තයාගේ PowerPoint presentation එක වගේ කියලා. ඒ කියන්නේ මොන තත්ත්වයක් යටතේවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක එක වේදියේ. එතුමා කොච්චර ඥානාන්විතද කියනවනම් අර ආචාර්ය නිර්මල් රංජිත් කිව්වා වගේ මේ ඉතිහාස අංශයෙන් ආන ටූරිස්ට් ගයිඩ්ලා පුහුණු කරන්න පුළුවන්ද කියලා හමිලා හාමුදුරුවනේ තව ටික දවසකින් පුරාවිද්‍යා අංශනුත් අහයි ඒකම කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඊටත් එහායින් ඉන්නවා අර ට්‍රී ගැන කිව්වනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා. දැන් එතුමා මේ ගිනස් වාර්තාවක් තියන්න යනවා කෙටිම කාලයකින් වැඩිම චක්‍රලේඛ ගණනාවක් එවලා. දැන් මේ මුලින්ම වෙනවා චක්‍රලේඛයක් අර මාස 3ක් මේ කල් දෙන්න ඕනේ අස් වෙන්න කියලා. ඊට පස්සේ එකක් එවනවා මේ පඩි ගෙවන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතුමා මහානායක හිමිවරු බහැ දකින්න යනවා. දැන් මේව දකින්නකොට මට මතක් වෙනවා අර තාරාවෝ ඉගිලති නාට්‍යයේ තියෙන සින්දුවක්. අර කඩේට ඵලයන් චූංචයන් කියලා කියන්නේ. අරක ගෙනෙන් මේක ගෙනෙන් කිව්වම එතුමා කිසි මැසිවිල්ලක් නැතුව මේ දවස්වල හාහුවක් නැතුව කඩේ යනවා. මේ ට්‍රී වලට තව කට්ටියක් එකතු වෙන්න ඕනේ. ඒ තමයි උපකුලපතිවරු. මේ ගණයට නොවැටෙන උපකුලපතිවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට අපි අපේ ප්‍රසාදය පළ කරනවා මේ අවස්ථාවේදී. නමුත් වැඩිපුර පිරිසක් ගත්තොත් දැන් මේගොල්ලෝ මීට කාලයකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට ආචාර්ය උපාධි දෙන්න පොර කෑවා. ඉස්සෙල්ලා දෙන්නේ කවුද කියලා. ඊළඟට ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ වලි කරනවා අර 125 රිසර්ච් allowance එක කොහොම හරි දෙන්න දීලා රජයට ඒකට අවස්ථාවක් ලැබෙනවනේ මේ 136 දුන්නා කියලා කියන්නේ. දැන් කොළඹ විශ්වවිද්‍යාලේ එනවා අද දවල් 12ට ලියුමක්
හෙට හවස 4ට කලින් මාතෘකාව ලියලා දුන්න. එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ මේක ලියලා දුන්නොත් කොල කැල්ලක් ලියලා දුන්නොත් ග්‍රාන්ට් එක මේ සුමානෙම හම්බ වෙනවා. ඒ වගේ. ඉතින් මේ අය අතර ඉන්නවා අර මේ පැය දෙකක් අපි වැඩ කරන්නේ පැය දෙකයි දෙන දේ කාලා ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ කියන විදිය මානසිකත්වයක් තියෙන අයත් ඉන්නවා. මේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ කොළඹ කෙට්ටු විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් ඉන්නවා මේ අරලිය ගහ මන්දිරයට ගිහිල්ලා ජනාධිපතිතුමා කතා කරනකොට ඔළුව වඩනවා. ජනාධිපතිතුමා කතා කරනවා ඔළුව වඩනවා. ජනාධිපතිතුමා කතාව නැවතුනොත් ඒත් ඔළුව වඩනවා. මොකද අරක පුරුද්දට ගිහිල්ලා දැන් ඒක නවත්ත ගන්න බෑ. මං කියන්නේ අදහස් කළේ මේගොල්ලෝ අතේ තමයි ලංකාවේ උසස් අධ්‍යාපනය තියෙන්නේ. මේගොල්ලෝ තමයි මූලික වශයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගන්න. ඉතින් දැන් මෙහෙම තියෙන අතරේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා කියනවා මේ විශ්වවිද්‍යාල වලින් බිහි වෙන්නේ ගංජාකාරයෝ කාලකන්ණි කියලා. මොකද එතුමාගේ හිතේ යටි හිතේ තියෙනවා මේ වගේ පිරිසක් උසස් අධ්‍යාපනය පාලනය කරනකොට ඊට වැඩි කවුරුත් පිට වෙන්න බෑ කියලා. ඒ යටි හිතේ තියෙන දේ තමයි ඒ කියවෙන්නේ. අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. දැන් මේ ඔය උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වගේම ජනාධිපතිතුමාත් කියන දෙයක් තමයි මම මේක පේරාදෙනියදිත් කිව්වා. ඔය ශ්‍රේණිගත කිරීම 15යි කියලා ලංකා විශ්වවිද්‍යාලවල මේ බොහොම අවඥාවෙන් කියනවා. මං කියන්නේ මේගොල්ලන්ට මේක කියන්නේ සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. මොකද ශ්‍රේණිගත කිරීම 15 ගිහිල්ලා තියෙන විශ්වවිද්‍යාල ගුරුවරයාගේ ප්‍රශ්නයක් හින්දා විතරක් නෙවෙයි. ඒගොල්ලෝ උදේ ඉඳන් රැ වෙනකල් වැඩ කරත් ඒ ශ්‍රේණිගත කිරීම ගොඩ ගන්න බෑ. ඒ සඳහා තිබිය යුතු යම් යම් කොන්දේසි ගණනාවක් තියෙනවා. මම නිකන් කෙටියෙන් කියන්නම් ඒ සමහර ඒවා මොනවද කියලා. මේක අර දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරනවා නම් රජය විසින් කළ යුතු වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඒතරේ වියදම් කරන්න ඕනේ මෙන්න මේ කියන සමහර දේවල් සම්බන්ධ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල විශේෂයෙන් ගත්තොත් උසස් අධ්‍යාපනයේ තියෙන ඒගොල්ලෝ දල ජාතික නිෂ්පාදනයේ සෑහෙන ප්‍රතිශතයක් වෙන් කරන්න ඕනේ මේ සඳහා. ගුරු ශිෂ්‍ය අනුපාතය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරු වැඩි කරන්න ඕනේ. බඳව ගන්න ගුරුවරුන්ට පශ්චාත් උපාධි ලබා ගැනීම සඳහා මොකක් හරි ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඊට අමතරව මේ පිරිනමන පර්යේෂණ උපාධි ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අර දැනුම සම්පාදනය වෙන්නේ ඔය අපේ ප්‍රථම උපාධි වලින් නෙවෙයි මේ පර්යේෂණ උපාධි රිසර්ච් ඩිග්‍රීස් කියලා කියන්නේ ඒවා තියෙනකොට. ඊට පස්සේ ගුරුවරුන්ට සහ ශිෂ්‍යයින්ට තියෙන පහසුකම් අනුපාතයක් හැටියට ගත්තොත් එimhe වැඩි වෙන්න ඕනේ. ඊට අමතරව ගුරුවරුන්ට ඉහළ වැටුප් ගෙවන්න ඕනේ. ඇයි? එකක් මම හිතන්නේ ඒක කතා වුණා මෙතන. අපිට බඳව ගන්න ඕනේ හොඳම අය. ඊට පස්සේ පශ්චාත් උපාධි කරාට පස්සේ එයාව රඳව ගන්න ඕනේ. ඊට අමතරව විදේශීය ගුරුවරු නැත්තම් ලංකාවෙන් දැනට ගිහිල්ලා ඉන්න ලාංකීය ගුරුවරු පිට ඉන්නවා නම් ඒගොල්ලෝම ආකර්ෂණය කරගන්න ඕනේ. ඊටත් වඩා තවත් එක දෙයක් තියෙනවා. දැනට අපි වැටුප මදි නිසා කොච්චර කාලයක් වෙන් කරනවාද වෙනත් වැඩ කරන්න මුදල් හොයාගන්න. අන්න ඒක අඩු කරන්නත් පුළුවන්, කාලය ඉතුරු කරන්නත් පුළුවන් වැටුප් වැඩි කරමු. දැන් මීටත් අමතරව තව තියෙනවා පර්යේෂණ සඳහා රජය මුදල් වැය කර යුතුයි. ඒ කියන්නේ පර්යේෂණ දීමනා හැටියට දැන් ගෙවන විදිය එකක් නෙවෙයි මම කියන්නේ හරි විදිය පර්යේෂණ දීමනාවක් හැටියට ඊළඟට පර්යේෂණවල ප්‍රතිඵල ඉදිරිපත් කරන අපි කොහට හරි යනවා නම් ඒ සඳහා ගෙවන දීමනා තියෙනවා. ඊට පස්සේ පර්යේෂණ ප්‍රකාශනයටපත් කරනවා නම් ජර්නල් එකකට යවනවා නම් ඒ සඳහා ගෙවිය යුතු මුදල් තියෙනවා. යම්කිසි ගාස්තුවක් තියෙනවා. ඒවා මේවට නොමසුරුව වියදම් කරන්න ඕනේ. රෑන්ක් එකෙන් උඩ තියෙන විශ්වවිද්‍යාල එහෙම වියදම් කරනවා. එහෙම කරලයි ඒගොල්ලෝ ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. විශ්වවිද්‍යාල ගුරුවරු මහන්සියෙන් වැඩ කිරීමෙන් විතරක් නෙවෙයි. ඊට අමතරව තව එක දෙයක් තමයි පර්යේෂණ සඳහා කාලය ඉතුරු කරගන්න එක. මුදල් වගේම කාලයක් ඕනේ. ඒ සඳහා විශ්වවිද්‍යාල වලින් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ එකක් තමයි පූර්ණ කාලීන ශිෂ්‍ය අනුශාසකවරු බඳව ගන්න ඕනේ. ඒ සඳහා සුදුසුකම් තියෙනවා. මොකද එතන අපි මේ වගකීම නිදහස් කරන්න පුළුවන්. ඊට පස්සේ ලිපිකාර ශ්‍රේණි වල වැඩිපුර බඳව ගන්න ඕනේ. මොකද අර අපි කරන සමහර පරිපාලන සුළු පරිපාලන වැඩවලින් අපිව නිදහස් කරන්න පුළුවන්. ටියුටර්ස්ලා අපිට ඕන වෙනවා. එතකොට අනවශ්‍ය ලකුණු කිරීම සඳහා ගත වෙන කාලය අයින් කරන්න පුළුවන්. ඉතින් ඒවා කරන්න ඕනේ පර්යේෂණ බලාපොරොත්තු වෙන. නිකන් හිතලා බලන්න අපි අතරින් කී දෙනෙක් PhD එක කරලා ලංකාවට එනකොට කොච්චර හීන හිතේ තියාගෙන ආවද කියලා රිසර්ච් කරන්න.
හැබැයි ඇවිල්ලා මාසෙයි මෙතන වැඩ කරන්නේ ඔක්කොම මේ ගල් රෝලට චප්ප වෙලා යනවා. මොකද මෙතනට ඇවිල්ලා මෙතන වැඩ කරන්න ගත්තාම මං හිතන්නේ වෙනත් කාලයක් ඉතුරු වෙයි කියලා. මං කියන එක බොරුද? පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් දැන් මං කියන්නේ මේ දේවල් නොකර මේවට මුදල් වැය නොකර මුදල් වෙන් නොකර වගකිව යුතු අය කියනවා අපිට මේ ශ්‍රේණිගත කිරීම උඩට දාලා දෙන්න නැත්නම් විශ්වවිද්‍යාලවල ගුණාත්මක මට්ටම ඉහළට ගන්න කියලා. දැන් මේක ටිකක් ග්‍රාම්‍ය විදියට කිව්වොත් ස්වාමීන් වහන්සේලා මට සමා වෙන්න. ටිකක් ග්‍රාම්‍ය විදියට කිව්වොත් මේක හරියට මෙන්න මේ වගේ දෙයක්. කුකුලෙක් තමන්ගෙන් ඉෂ්ට වෙන්න ඕන වගකීම ඉෂ්ට නොකර කිකිලියෙකුට කියනවා සරු බිත්තරයක් දාන්න කියලා. දැන් කුකුලට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ එහෙම කියන්නේ. ඊට පස්සේ මම කියන්න අදහස් කරන මෙහෙම දෙයක්. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මුදල් වැය නොකරන්න රජයට හේතු දෙන. ඒගොල්ලෝ විවිධ හේතු දක්වනවා. දැන් එකක් තමයි ඒගොල්ලෝ කියන්නේ මේ වෙලාවේ ආර්ථිකයේ තියෙන තත්ත්වය හැටියට එහෙම කරන්න බෑ. ඔය බණ්ඩාගාරේ ලේකම්තුමා ගෙන්නලා සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකක් කරනවා. ඒකේ තියෙනවා ඉතින් බොරතෙල් ගාන මෙච්චරයි. ඒ හින්දා දැන් මේක කරන්න බෑ. අපි ලොකු අමාරුවක ඉන්නේ. ලොකු අපහසු තත්ත්වයක අසීරුතාවක ඉන්නේ. ඒ නිසා මේක කරන්න බෑ කියලා. හැබැයි මිහින්යායක පාඩු පිට පාඩු දුවන්න සල්ලි තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දුවන්න සල්ලි නැහැ. ඊළඟට ඔය බොහෝ දේශපාලකයන්ගේ පුහු ප්‍රතිරූපය පුම්බන්න දවන්ත දේශපාලන ව්‍යාපෘති ප්‍රදර්ශන කරන්න සල්ලි තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දුවන්න සල්ලි නැහැ. තමන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන යම් යම් තීරුවල වැටුප් නංවන්න සල්ලි තියෙනවා. උසස් අධ්‍යාපනයට දුවන්න සල්ලි නැහැ. ඊළඟට මේගොල්ලෝ කියන තව එක තර්කයක් තමයි මේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන්න බැරි. ඒගොල්ලෝ කියනවා මේක කරොත් අර පැතුරුම් ප්‍රතිවිපාකයක් තියෙයි කියලා. දැන් මෙතනට දුන්නොත් අනිත් අයත් ඉල්ලන්න පුළුවන් කියලා. දැන් මං අහන්නේ මෙහෙම දෙයක්. මීට කාලයකට ඉස්සෙල්ලා ගොඩක් කාලයකට ඉස්සෙල්ලා නෙවෙයි විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කරා. වෙන කවුරුත් වැටුප් පිල්ලුවේ නැහැ. මොකද ඒකට හේතුව ඒ අය වෙනම වෘත්තිකයන් පිරිසක් කරේට හඳුනගෙන හිටියා. ඒක රජයත් එහෙමම පිළිගන්නවා. එතකොට ඒ අයට ඒ වැටුප හම්බ වෙන්නේ යම්කිසි එයාගේ විශේෂත්වයක් නිසා. ඉතින් රජයට ආණ්ඩුවට අවශ්‍ය නම් පුළුවන් ওই තත්ත්වය ඇති කරන්න විශ්වවිද්‍යාල ගුරුවරුන්ට. මේ අය වෙනම වෘත්තිකයන් කණ්ඩායම ඒ අය කරන්නේ ගෞරවනීය වෘත්තියක්. ඒ නිසා ඒ අයගේ වැටුප් වැඩි කරන්න පුළුවන්. එතකොට එහෙම වැටුප් වැඩි කරොත් කවුරුත් ඔය කියන පැතුරුම් ප්‍රතිවිපාකය ඔය විදිහට එන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව මේක හසුරවන්න හදන්නේ වෙන විදියකට. ඒගොල්ලෝ ඒක හසුරවන්න හදන්නේ අපිට ඒ වෘත්තිකයින් හැටියට ලැබිය යුතු ගෞරවය දීලා නෙමෙයි. ඒගොල්ලෝ මේක හසුරවන්න හදන්නේ අපිට පරිභව කරලා, අපහාස කරලා, අපිව නිකන් අර හාස්‍යජනක තත්වයකට ඇදලා දාලා, ඊට අපි අපේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ කියලා මඩ ගහලා මහ ජනතාවට කියලා අපිට ගල් ගස්සවල තමයි මේගොල්ලෝ මේ දෙයක් කරන්නේ. මේ ගේම් එක ගෙනියන්නේ. මම එක දෙයක් කියන්න අවසාන වශයෙන්. මෙහෙම කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට තියෙන බලය, මාධ්‍ය හැමදේම යොදාගෙන ඔය දේ කරන්න. ඒ කියන්නේ මේ විදිහට අපහාස කරලා පරිභව කරලා අපිව බිඳුවට දාලා මොකක් හරි විදිහකට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඊට පස්සේ නිකන් අපිට ඉමැජින් කරන්නත් පුළුවන් කොහොමද මේ මං කලින් කියපු උසස් අධ්‍යාපනයේ හසුරවන අය ජයපැන් බොන්නේ කියලාත් මේක දුන්නේ නැහැ අපි කොහොම හරි කියලා. එක දෙයක් කියන්න ඕනේ මහත්වරුනි. ඒ නඩුව දැන් යට යන්න පුළුවන්, පාපිස්සට යටට යන්න පුළුවන්. හැබැයි අනාගතේ කවදා හරි දවසක ඒ නඩුව අහනවා. එදාට ඔය මහත්තුරුන්ට විරුද්ධව නඩු දාන්නේ ශිෂ්‍යභාවය විශ්වවිද්‍යාල හැඳුනුම් පතට විතරක් සීමා වෙච්ච ශිෂ්‍යයෝ කියලා කියාගන්න ඔගොල්ලොන්ගෙන් ඉඳුල් කණාය නෙමෙයි. ඔගොල්ලොන්ට නඩු දාන්නේ සැබෑ ශිෂ්‍යයෝ. ඔගොල්ලොන්ගේ නඩු අහන්නේ රජයෙන් පත් කරපු රජයෙන් වැටුප් ගෙවන නඩුකාරයෝ නෙවෙයි. ඔගොල්ලොන්ගේ නඩු අහන්නේ මහ ජනතාව. අන්න ඒක මතක තියාගන්න මහත්තුරුන්.